හරි ඉතින් මේ ළමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ 2019 දෙවෙනි පත්‍රයේ මේ දෙවෙනි පත්‍රයේ පාර්ට් B වල පළවෙනි ගාන. සාමාන්‍ය මේක අලුත් සිලබස් එකේ නම් හැම අවුරුද්දෙම වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට 2019 අවුරුද්දෙත් ඇවිල්ලා තිබ්බා. හරි මම ගාන කියවන්නම් ගාන ස්ක්‍රීන් එකේ වැටෙනවා. right. මේක ඇවිල්ලා තියෙන 2019 අවුරුද්දේ දෙවෙනි පත්‍රයේ B කොටසේ 7 වෙනි ප්‍රශ්නේ විදියට. 7 වෙනි ප්‍රශ්නේ විදියට. හරි. එතකොට ගානේ කියනවා ක්‍රීඩා ඉසව්වකට සහභාගී වීමට බලාපොරොත්තු වන සුනීතා දිනපතා ඇවිදීමේ ව්‍යායාම වල යෙදෙමින් පුහුණු වෙයි. මේ සඳහා ඇය පළමු වන සතියේ මිනිත්තු 105ක්ද දෙවන සතියේ මිනිත්තු 119ක්ද ගත කරයි. එක් සතියේදී ඇය පුහුණු වීම සඳහා ගත කරන ලද කාලය අනුපිළිවෙලින් ගත් විට සමාන්තර ශ්‍රේණියක පිහිටයි. හරි. ඊට පස්සේ අපිට රෝමන් ලකන් එකේ කියනවා මෙම සමාන්තර ශ්‍රේණියෙහි පොදු අන්තරය සොයන්න. හරි. දැන් අපිට මේකේ පළවෙනි රෝමන් ලකන් එකනේ. මේකේ කියනවා පළමු වන සතියේ මිනිත්තු 105ක්ද. මොකද්ද පළමු වන සතිය? පළමු වන සතිය කීයද? 105යි මිනිත්තු. හරි. ඊට පස්සේ දෙවන සතිය 119යි මිනිත්තු. හරි. රෝමන් ලකන් එකේ ඇහුවේ අපෙන් මෙම සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය හොයන්න කියලා. නේ? එහෙමනේ කිව්වා අපි නේද? හරි. හරි. මේ ගානේ මුලිනුත් කිව්වනේ අපිට මේක සමාන්තර ශ්‍රේණියක පිහිටනවා කියලා. එතකොට මෙහෙම දෙයක් හිතුව හැකි. මොකක්ද හිතන්න පුළුවන්? සමාන්තර ශ්‍රේණියක පිහිටන වනම් පළවෙනි සතියේ 105ක් ගත කරලා තියෙනවා කාලය. එතකොට දෙවෙනි සතියේ 119ක් තියෙනවා. මේ විදිහට ගියොත් එහෙම තුන්වෙනි සතියේ කොච්චරක් යයිද? කොහොමද බලන්නේ? මම මේ 119 මේ 105 නිකමට මම මේකට මේ වැඩේ 105ක් අඩු කරලා බලනවා. 9න් 5ක් ගියපුවාම 4යි. 11න් 10ක් ගියපුවාම 1යි. එහෙනම් පළවෙනි සතියේ 105ක් ගියා, දෙවෙනි සතියේ 119ක් ගියා. ඒ කියන්නේ පළවෙනි සතියට වඩා දෙවෙනි සතියේ කොච්චරක් වැඩිද ළමයි? මිනිත්තු 14ක් වැඩියෙන් තියෙනවා. හරි. ඒක නෙමෙයි දැන් ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙන්න සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය සොයන්න කියලා. පොදු අන්තරය කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය. පොදු අන්තරය. හරි. පොදු අන්තරය ගැන කතා කරද්දී පොදු අන්තරය කියන්නේ මේ සමාන්තර ශ්‍රේණියේ පළමු පදය හැර වෙනත් ඕනෑම පදයක් ගන්නවා. මොකද්ද? පළමු පදය හැර, ඒ කියන්නේ ශ්‍රේණියේ පළමු පදය හැර වෙනත් ඕනෑම පදයක් ගන්නවා. අරගෙන ළමයි ඒ පදයෙන් අඩු කරනවා ඊට පෙර පදය. හරි. පොදු අන්තරයට අපි සාමාන්‍ය කියන්නේ මේ D කියලා. එතකොට පොදු අන්තරය කියන්නේ ශ්‍රේණියේ පළමු පදය හැර වෙනත් ඕනෑම පදයක් අරගෙන එයාගෙන් ඊට පෙර පදය අඩු කරනවා. දැන් මේ දෙන්නම ගමුකෝ ඕන්න මේ බලන්න. මෙයා තමයි ශ්‍රේණියේ පළවෙනි පදේ මේ 105 119 තව එනවා දිගට. මේ ශ්‍රේණියේ පළමු පදේ හැර ඕනෑම පදයක්. මෙයානේ පළවෙනි පදේ. මම පළවෙනි පදේ ගන්න නැතුව දෙවෙනි පදේ ගන්නවා. අපිට කියලා තියෙනවානේ පළමු පදේ හැර වෙනත් ඕනෑම පදයක්. දෙවෙනි පදයෙන් මම ගන්නවා. දෙවෙනි පදේ කීයද ළමයි? 119. එයාගෙන් අඩු කරන්න ඕනේ ඊට පෙර පදේ. කවුද ඊට පෙර පදේ? 105. අර මෙතන කරපු එක තමයි මම තියෙන්නේ. කීයද? 105. අඩු කරපුවම මට එනවා 14යි කියලා. එහෙනම් රෝමන් ලකන් එක මේ විදිහට ඉවර වෙනවා. මේක මෙච්චර පැහැදිලි කරාමම ඇත්තටම විභාගෙට මෙච්චර වෙලාවක් යන්නේ මේක හදන්න. ශනිකව ගත්ත හැකි උත්තරේ. තේරෙනවද බං මේකෙන් 119 105ක් අඩු කරනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ හින්දා ඒ ගාන පට්ට ලේසි. ඊළඟට රෝමන් ලකන් 2. ඇය 7 වන සතියේ පුහුණු වීම සඳහා ගත කරන කාලය මිනිත්තු වලින් සොයන්න. 7 වන සතිය. දැන් මේ පළවෙනි එක ඉවරයි ඈ. රෝමන් ලකන් 1 ඉවරයි. දැන් 2 ගැන කතා කරන්න තියෙනවා. රෝමන් ලකන් 2 ගැන. හරි. 7 වන සතියේ
හත්වන සතිය. මේකට අදාළ සූත්‍රය තමයි ළමයි tn සමානයි a ධන n ඍණ 1යි d. හරි මම සූත්‍රය ලියන්නම් ඉස්සෙල්ලාම. tn සමානයි a ධන n ඍණ 1යි d. හරි. මේ වගේ ගානක් හදද්දී මම නම් රෙකමන්ඩ් කරන්නේ ගානේ අදාළ දත්ත ටික වෙනම පැත්තකින් ලියා ගන්න ඕනේ. මොකද එතකොට අපිට පේනවා මොකද්ද අපි හොයන්න ඕනේ කියලා. එතකොට අපිට ගාන හදාගන්න ලේසි වෙනවා. අපෙන් අහන්නේ 7 වෙනි සතියේ කොච්චර මිනිත්තු ප්‍රමාණයක් යනවා කියලාද? එහෙමනේ අහන්නේ 7 වෙනි සතියේදී කොච්චර මිනිත්තු ප්‍රමාණයක් වැය වෙනවද කියලා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද ළමයි? අපි දන්නවා ඒ කියන්නේ පළමු පදය. අපි දන්නවා මේ ශ්‍රේණියේ පළමු පදේ කීයද කියලා. කීයද ළමයි පළමු පදේ? 105. කිසි ප්‍රශ්නයක් නැහැ. එයා ඕකේ. ඊළඟට n තියෙනවා. n වෙනුවට කීයද දාන්න ඕනේ? 7. ඇයි 7 වෙනි සතියේනේ. එහෙනම් අපිට n වෙනුවට කීයද දෙන්න හැකි? 7 දෙන්න හැකි. ඊළඟට d කියන්නේ පොදු අන්තරය. අපි පොදු අන්තරේ රෝමන් ලකන් එකේ හොයාගත්තා. කීයදයි පොදු අන්තරය? පොදු අන්තරය ආවා කීයද? 14යි කියලා. right. පොදු අන්තරය 14යි. ඉතින් ළමයි ඒත් හරි එනුත් හරි dත් හරි කවුද දන්නේ? tn ගැන අහන්න අපි ඉන්නෝ කියන්නේ. tn ගැන තමයි අහන්නේ. අපි tn තමයි හොයන්නේ. right. දැන් tn ආදේශ කරගෙන යමු. t n වෙනුවට ළමයි අපිට දැන් මෙහෙ කීයද? 7. t 7. එහෙනම් අපි හොයන්න ඕනේ කවුද? t 7. හරි. එතකොට a කියන්නේ ළමයි 105යි. a කියන්නේ 105යි. ධන n කියන්නේ කීයද? 7යි. 7යි. ඍණ 1 d කියන්නේ 14යි. හරි. මේක සුළු කරද්දි ඉස්සලම මොකද කරන්න ඕනේ අපි? ඉස්සලම කරන්න ඕනේ මේකේ වරහන් සුළු කරගන්න එක. වරහන් සුළු කරගෙන තමයි ඊටු දේවල් කරන්නේ. ඉස්සලම වරහන සුළු කරගන්න. හරි. වරහන් සුළු කරද්දී ළමයි මෙතන තියෙන 105 ධන 7න් එකක් අඩු වුනහම කීයද? 6යි. 7න් එකක් අඩු වුනහම 6යි. මෙතන තියෙන්නේ වැඩි කිරීම 14යි. බලන්න 14 6න් වැඩි කරන්න 6 වරක් 4 24න් 4 දැම්ම දෙකක් ඉතුරුයි 6 වරක් 1 6යි 7යි 8යි. උත්තරේ කීයක් කියලා එනවද? 84ක් කියලා එනවා. එහෙනම් මෙතන 105 ධන 84යි. 105ට 84ක් එකතු කරපුවාම කීයද? 9යි 8යි. කීයද? 189යි කියලා මොනවද? මිනිත්තු. එහෙනම් 7 වෙනි සතිය වෙද්දී මෙයා කොච්චරක් ගත කරනවද කාලය? මිනිත්තු 189ක් ගත කරනවා. එතකොට රෝමන් ලක්කම් දෙකත් ඔය විදිහට ඉවර වෙනවා. ඊළඟට තියෙනවා. හරි රෝමන් ලක්කම් 3. රෝමන් ලක්කම් 3 කියනවා. ඇය පුහුණු වීම සඳහා සතියකදී ගත කරන කාලය මුල් වරට මිනිත්තු 221 ඉක්මවන්නේ කීවෙනි සතියේදීද? හරි. එතකොට මේකටත් පාවිච්චි වෙන්නේ තුන්වෙනි එක රෝමන් ලක්කම් 3 tn සූත්‍රය. මොකද්ද? tn සමානයි a ධන n ඍණ 1යි d කියන සූත්‍රය. හරි. එතකොට මිනිත්තු 221 ඉක්මවන්නේ ඒ කියන්නේ මිනිත්තු 221කට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට මෙතන tn ගත්තොත් එහෙනම් අපිට කිව්ව හැකි 221යි කියලා. ඒ කියන්නේ අපි කලින් ඉඳන්ම දන්නවා 105යි. n කියන එක තමයි අපි හොයන්න ඕනේ. d කියන එකක් දන්නවා අපි 14යි කියලා. right. දැන් මේක කියන්නේ මොකද්ද? ඇය පුහුණු වීම සඳහා සතියකදී ගත කරන කාලේ මුල් වරට 221 ඉක්මවන්නේ. ඒ කියන්නේ 221කට වඩා වැඩි වෙන්නේ. හරි. එතකොට tn කියන්නේ 221යි. හැබැයි 221කට වඩා වැඩි වෙන්නේ කියද්දි මෙයාට වඩා වැඩි වෙනවා. ඒතකොට කට ඇරෙන්න ඕනේ මේ පැත්තට. මේ සමාන ලකුණු වෙනුවට තමයි මේ කටක් ඇරියේ. හරි. එතකොට a කියන්නේ 105යි. n කියන්නේ දන්නේ වෙන එකයි. d කියන්නේ 14යි. හරි. මෙයා සුළු කරමු. 221 විශාලයි 221 කුඩායි 105 ධන මෙයාගෙන් වැටුනහම 14යි මෙයාගෙන් වැටුනහම ඍණ 14යි. හරි. එතකොට 221 දැම්මා 105න් 14ක් අඩු කරා මෙතන 91යි කියලා ධන 14යි n. right. එතකොට මේ 91 මේ පැත්තට අරන් ආපුවාම 221 ඍණ 91ක් කියලා එනවා. මෙයා මෙහෙ දෙනවා 14යි n කියලා එනවා. ඊට පස්සේ මෙයාගෙන් මෙයා අඩු වුණාම 221න් 91ක් අඩු වුණාම 0.12 හරි 130යි කියලා එනවා.
130යි කියලා එනවා 14යි. හරි මම දෙපැත්තම බෙදනවා 14න්. එතකොට උත්තර එනවා මට කීයයි කියලාද? 9.28යි මෙතන n කියලා. හරි. එහෙනම් මුල්වරට 200 මිනිත්තු 200ක 221 ඉක්මවන්නේ 10 වන සතියේදී. 10 වන සතියේදී. එන්ට වඩා කුඩායිනේ. එතකොට 10 වන සතියේදී. සතිය ආසන්න අගයක් ආවනේ 9 වෙනි සතිය කියලා ගත්තා හැකි. ඊළඟ රෝමන් ලක්ෂණ 4 ඒ කොටස. පුහුණු වීමේ මුල් සති 10 තුළ දී ඇය ඇවිදීමේ ව්‍යායාම වල ගත කරන මුළු කාලය සොයන්න. හරි මේකට දාන්න ඕනේ SL සූත්‍රය ළමයි. SL සූත්‍රය. SL සූත්‍රය කියන්නේ මේක කීවෙනි එකද? 4 වෙනි එකනේ. රෝමන් ලක්ෂණ 4 SL සූත්‍රයෙන් SL සමාන n බෙදීම 2යි 2යි a දන්න n ඍණ 1යි d දත්ත ටික දාගමු. SN කියන එක නව දන්නේ නැහැ. n කියන්නේ අපි 10 වෙනි සතිය කියලා දීලා තියෙනවා. එහෙනම් n සමානයි 10යි. a කියන්නේ 105යි. d කියන්නේ 14යි. ආදේශ කරමු. SN තමයි දන්නේ නැත්තේ. n වෙනුවට මට 10 දෙන්න. එහෙනම් s 10යි කියලා එනවා. මෙතනත් 10 බෙදීම 2 2 වැඩි කිරීම 105 ධන n කියන්නේ 10 ඍණ 1 වැඩි කිරීම 14යි. වරහන් සුළු කරගෙන ඉමු. මෙතන 10 දෙකට විතරක් 5යි. මෙතන 210 ධන 9 වැඩි කිරීම 14යි. 9 වැඩි කිරීම 14යි. 14 වැඩි කිරීම 9යි. 9 රක් 4 30න් 6 දෙන්න 3ක් ඉතුරුයි. 9 රක් 1 9යි. 9 ඉතුරුයි 126ක් එනවා. 5 210 ධන 126 5 210යි 126යි 6යි 3යි 3යි 336යි. එහෙනම් 336 වැඩි කරන්න ඕනේ 5න් 6 රක් 5 30න් බින්දුව 3ක් ඉතුරුයි 5 රක් 3 15යි 15 3යි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි 5 රක් 3 15යි 1යි 1680යි. එහෙනම් පළවෙනි සති 10 තුළදී ඇවිදීමේ ව්‍යායාම ගත කරන මුළු කාලය තමයි මේ ආවේ කීයයි කියලා 2680යි කියලා. හරි ඒකේ B කොටස ඇය එසේ ඇවිදින මධ්‍යක වේගය පැයට කිලෝමීටර් 4ක් නම් මෙම කාලයේදී ඇය ඇවිදින මුළු දුර සොයන්න. හරි කාලය කීයද දීලා තින්නේ අපිට? කාලය මෙම කාලයේදී ඇවිදින මුළු දුර සොයන්න. ඒක B එකනේ. ඒකේ B එක. හරි. අපිට දීලා තින්නේ මෙතන මේ වේගය පැයට කිලෝමීටර් 4ක් කියලානේ. 6යි km h ඍණ 1. එතකොට කාලය කීයක් ආවද? කාලය 1680යි මිනිත්තු කියලා ආවේනේ. හරි. අපි සූත්‍රයක් දන්නවා. මේක දීලා තියෙන්නේ මධ්‍යක වේගය. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. වේගය දීලා තිබ්බ මෙතන කීයයි කියලාද? 6යි kmh ඍණ 1යි කියලා. පැයට කිලෝමීටර් 6යි කියලා. දුර කියන එක අපි දන්නේ. මම දුර කියන්න නිකන් d වගේ දීපානේ වෙන එකක් දාමු. අපි දුර කියන්නේ නිකන් x වගේ දාගමු. x. කාලය කීයද? 1680යි මිනිත්තු. හරි. දැන් මිනිත්තු පැය කරන්න මොකද කරන්න ඕනේ? මිනිත්තු පැය කරන්න එයා බෙදන්න ඕනේ කීයද? 60න් බෙදන්න ඕනේ. එයා 60න් බෙදපුවාම මෙහෙම එනවා. මේ බිඳුව කැපෙනවා. හරි මෙහෙම කරමු. 1680 බෙදනවා 60න්. හරි. දැන් මෙයා බෙදීමක් යට බෙදීමක් නේ. මේ බලන්න බෙදීමක් යට බෙදීම. එතකොට මෙයාට කෙලින්ම දැන් මේක මොකද්ද? මේ 1680 මෙහෙම දෙනවා මෙයා උඩට ගත්තා. මෙහෙමනේ මම මේක ඉන්නේ x බෙදීම 1680 බෙදීම 60. නම් x ගුණ කිරීම දාලා මෙයා පරස්පරය ගන්නවා මතක ඇති. 60 උඩින් දැම්මා 1680 යටින් තිබ්බා. ඕක තමයි මෙතන කරේ මම එකපාරට. 60යි බිඳුවට බිඳුව කැපෙනවා. මෙතන 6යි. මේ 6ට මේ 6 කැපෙනවා. මෙයා හරස් ගුණ වෙනවා 168ට සමානයි. x එහෙනම් ගමන් කරන දුර අපිට එනවා 168යි කිලෝමීටර් කියලා. හරි. එතකොට ওই විදිහට 2019
සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ආශ්‍රිත ගාන ඉවර වෙනවා.